සුබ දවසක් කියලා පිළිගන්නවා හැමෝම. අද මම ඔයගොල්ලන්ට ගේන්නේ මගේ කොරියාවේ තියෙන part time jobs ගැන වීඩියෝ සීරීස් එකේ තවත් වීඩියෝ එකක්. ඉතින් අපි Arabyte office එකට ගිහිල්ලා එතනින් තමයි දැනගත්තේ මොකද්ද job එක කියලා. හැමදාම එහෙම තමයි වෙන්නේ. ඉතින් අපි යනකන් දන්නේ නැහැ. සමහර දවස් වලට කලින් Arabyte සජන්නිම් යන්න කලින් දවස් අපිට කියනවා මේ වගේ job එකක් තියෙන කියලා. ඉතින් මෙදා Arabyte office එකට ගියාට පස්සේ අපිට තිබ්බා V palette. මම කලින් වීඩියෝ එකේ ඔයගොල්ලන්ට ගෙනාවා V palette බිම අතුරන්න තියනවා කියලා. අපි කරපු වීඩියෝ එක ඒකත් බලන්න. ඉතින් ඒ V palette හදන හැටි තමයි අද මේ වීඩියෝ එකෙන් ගේන්නේ. අපිට හදන්න තමයි තිබ්බද මේකේ part time job එක විදිහට. ඉතින් Arabyte office එකට අපි උදේම ගියාට පස්සේ එතනින් අපිව අදාළ V palette හදන ඒ කම්පැනි එකේ නැත්තම් ඒ ෆැක්ටරි එකේ සජන්නිම් ඇවිල්ලා ලොරි එක දාගෙන අපි එක්කගෙන ගියා මේ විදිහට. ඉතින් ලොරිය පිටපස්සේ තමයි අපි මේ විදිහට ගියේ. ඉතින් ඕගොල්ලන්ට මේ බලා ගන්න පුළුවන් හුලං වැදීගෙන අපි යනවා. හැබැයි උතන පොඩි රිස්ක් එකක් තියෙනවා. මොකද අපි ඉලීගල් විදිහට තමයි මේ part time කරන්නේ. මොකද ස්ටුඩන්ට්ස් රට ලීගලි මේ වගේ ජොබ්ස් කරන්න බෑ. ඉතින් work permit එකක් නැතුව මෙහෙම part time jobs කරලා අපි කොහෙට හරි අහු වුණොත් ඉමිග්‍රේෂන් එකට හරි පොලිසියට හරි අහු වුණොත් ඒගොල්ලෝ මාන් 140ක විතර දඩයක් ගහනවා. ඊට වැඩි වෙන්නත් පුළුවන්, ඩිපෝට් කරන්නත් පුළුවන්, සිටුේෂන් එක අනුව වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අපි දැනුවත්ව අපේ කැම්පස් එකේම ළමයින්ට ලොකු ප්‍රමාණයක් එකවර සහ කීප දෙනෙක් එහෙම අහුවෙලා තියෙනවා. එහෙම අහු වුණාම සාමාන්‍යයෙන් මාන් 140ක් වගේ දඩ වැදිලා තියෙනවා ඒගොල්ලන්ට. ඉතින් ඒ නිසා මේ වගේ වැඩ කරද්දි පොඩ්ඩක් පරිස්සමෙන්. එදා අපිට කරන්න දෙයක් නැති හින්දා ලොරිය පිටපස්සේ නැකලා ගියා. නැත්තම් එදා අපි තීරණය කරා ඊළඟ දවස් ඉඳන් ලොරිය පිටපස්සේ යන්න බෑ. වාහනේ කාටවත් පේන්නේ නැති තැනක අපි එක්කන් යන්න කියලා කියන්න ඕනේ කියලා. ඉතින් මෙදායින් පස්සේ අපි ඒ වගේ දේවල් වලට යද්දි පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වෙලා තමයි ගියේ. ඉතින් කොහොම හරි අපි part time job එක කරන දැනට ඒ විදිහට ලොරිය ගියා. ඉතින් ඔයගොල්ලන්ට මේ පේනවා වගේ මෙහෙම තමයි මේ මැෂින් එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ මැෂින් එක හරහා එන 10 වගේ જાතියක් තියෙනවා. ඒ 10යි ඊට පස්සේ V layer එකයි ඊට පස්සේ ආයි 10 layer එකයි තමයි මේකට වදින්නේ. වැදිලා මෙන්න මේ roll දිගේ ඇවිල්ලා මෙතනින් plate 5ක් උඩට ඉසිලා එක ප්ලේට් පහේ සෙට් එකක් හැදුනට පස්සේ අපිට ඒ ප්ලේට් පහ අරගෙන මෙන්න මේ පැලට් එක උඩින් තියන්න තමයි තියෙන්නේ. මේ විදිහට එක සෙට් එකක 30 ගානේ 30 සෙට් 6ක් වදින විදිහට පැලට් එක අතුරන්න ඕනේ. ඊට පස්සේ මේ පෝක් ලිෆ්ට් එකෙන් සජන්නින් කෙනෙක් ඇවිල්ලා මේක අරගෙන උස්සර ගිහිල්ලා එළියෙන් තියනවා. පැලට් වලට අතුරපු V ප්ලේට් ටික ඊට පස්සේ පොලිතින් වලින් පොඩ්ඩක් රැප් කරනවා. රැප් කරලා ඊට පස්සේ යම්තාක් දුරකට පැලවෙන්න පටන් ගත්තට පස්සේ ඒ රැපින් ටික ගලවලා මේ විදිහට රාක් වලට අතුරනවා. ඊට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් කොළ පාට වෙන්න ගස් හැදිලා තියෙනවා. ඒ විදිහට ගස් හැදුනට පස්සේ ඒ ගස් හැදිච්ච ටික මේ ෆැක්ටරි එකේ ඉස්සරහම තියෙනවා කුඹුරක් වගේ ඉඩ ප්‍රමාණයක්. ඒ කුඹුරේ බිම දිගට අතුරන එක තමයි කරන්නේ. ඉතින් ඔක තමයි අද අපිට තිබ්බ part time එක. අද අපිට පඩි විදිහට ලැබුණා වොන් ලක්ෂයක මුදලක්. ඒ කියන්නේ මාන් 10ක මුදලක්. ලංකාවේ සල්ලි වලින් ගත්තොත් රුපියල් 20000ක් වගේ මුදලක් අද දවසේ කරපු වැඩ ප්‍රමාණයට අපිට පඩි විදිහට ලැබුණා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට වැදගත් වෙන්න ඇති කියලා. මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් තවත් මේ වගේ වීඩියෝස් ඉස්සරහට බලන්න ඕනේ කියලා හිතනවා නම් මගේ channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. like එකක් දාන්න, comment එකක් දාන්න. ඔයගොල්ලන් යාළුවන්ටත් බලන්න share කරන්න. ඉතින් එහෙනම් සුබ දවසක් හැමෝටම.